සංසම් ලෝකයක සංසුන් මනසක් සොයාගෙන ආධ්‍යාත්මික චාරිකාවේ සුභාරම්භය. ලොව දිනන්නට වෙහෙසෙන දිවියට තථාගත බුදුරජාණන් වහන්සේගේ පිරිපුරු ශ්‍රී සද්ධර්මය සිසිලස ළඟා කරගෙන ධම්මචින්තා වැඩසටහන උතුම් වූ ධර්ම දානයක් ලෙස මෙසේ ආරම්භ. ඒ සඳහා අප දහම් පාසලේ ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේ ඇතුළු ගෞරව සංඝරත්නයන්ද අපට දහම් දැනුම ලබන ආචාර්ය මණ්ඩලයෙන්ද අපගේ සොයිසයිරියන් වෙන්න අවසරයි. ලෞකික සංකීර්ණයේ දශක 6ක කාලික කාලය මුළුල්ලේ සාමාන්‍ය සංස්කෘතිය මුලින්ම ලෝකීය මාතෘකාවක් කර හේර සංගීතයේ මහාමාතාව ආචාර්ය විශාරද නාථමාලිනී මහත්මිය මෙලොවින් සම්පත්තා. ඇයගේ වෙන්වීම මුළු මහත් දේශයේ මෙන්ම ලෝකවාසී සැමටම දරාගත නොහැකි උරුමකි. ඇය හුදේ ගීතකයේ ගායිකාවක් පමණක් නොව ඇය යුගයක හෘද සාක්ෂි සහ පිට ජනතාවගේ පන්කන් මහඩුවාය. නන්දාමලිනී නම් වූ ඒ උතුම් යුග පුරුෂයා කිසිදා මියන්නේ නැත. මේ හෙළ පොළොවේ පස්වල ගහ කොළවල හා සුවහසන් මිනිසුන්ගේ කඳුළු බිඳු අතර ඇගේ සරලතා සදාකාලිකව ජීවත් වනු ඇත. ජාතියේ අසහාරය ගම්පැරෙන්නේ තරුකොටි පිටුවාට කලංගද නිතිහි විශාල ආලෝකයම නුදුම විය නිතිනි. දේශබසට යුක්තියට හදනෙගුණ වැටිනි යලිත් ගී නැසේවි මිහිරි වූ හඩිනි. වැසරන්නට අවසර නොහිලා වරම සුළුවට පිළින අගස් සැනසුමක් පිණිස දැන් ඉතින් හැමෝම එක්වලා නිරත ආකියපු තපසියල්ල දිවසන්න ඇතිය. පොදුනක් යලිත් මඩින් වෙන හෙළයාගේ ගාහය නොවේ මිහිරි සංගීතයෙන් නිවාලන්නට. මා සඳට කැමති බව දැනගෙන ඔබ සඳ ඉවත් කළා අහසින්. මා මලට කැමති බව දැන ඔබ මල අයින් කරා නටුවේ. අහසසේ ඔබ අනන්තයි. සෛලසේ ඔබ අනන්තයි. මේ විශ්වයේ මා දකින්නේ ඔබම පමණයි. ඔබ අනන්තයි. එතුමා ඒ උතුම් යුග පුරුෂයා පෙරේ යකුරුවරේ පිළිබඳව පටන් පැවැත්වීමට මේ ආස්වාදනය අප දහම් පාසලේ දාර්ශනික ඉගෙනුම ලබන සිදම් ගණදම් පිරිමින් සොයනවා.